ඈත ගමක හිටියා ගමරාල කියලා කෙනෙක්. එයා හරිම සන්තෝෂෙන් ජීවත් වුණේ. ගමරාල හැමදාම කලේ එයාගේ පොඩි කුඹුරට ගිහින් වැඩ කරන එක. එදා දවසත් ගමරාල සතුටින් පටන් අරන් පොරව උරේ තියාගෙන වත්තට ගියා. එයා වී ඇට සිටවනකොට එකපාරටම එයා පුදුම දෙයක් දැක්කා. වත්තේ තිබුණා ලොකුම ලොකු වට්ටක්කා ගෙඩියක්. අනේක හරියට පොඩි ගෙදරක් වගේ. මොනතරම් ලොකුද මේක? මට විශ්වාස කරන්න බෑ. ගමරාල හිතුවා. ගමරාල මහන්සි වෙලා වෙහෙස වෙලා අවසානයේදී ඒ යෝධ වට්ටක්කා ගෙඩිය පෙරලාගෙන ගෙදර ගෙනාවා. ගෙදරදී ගමරාලගේ නෝන මණිකේ හිටියා. මණිකේ උත්සාහ කළා පිහියෙන් වට්ටක්කා ගෙඩිය කපන්න. එයාට වට්ටක්කා ගෙඩිය කපන්න බැරි තරමට තදයි. මොනතරම් අමාරුද මේක? මණිකේ කිව්වා. එකපාරටම ක්‍රැක්! වට්ටක්කා ගෙඩිය මැදින් බිඳි විවෘත වුණා. ඒක ඇතුලෙන් පිටතට පැන්න පුංචි එහෙත් දිලිසෙන මායාකාර මීයෙක්.